සියදුනාට මේ සුපිහිටයි සුබ දවසක්. දෙකලේකම් 26 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ සිට උස්සියා 16 අවුරුදු වයසේදී රජ වී යෙරුසලමෙහි 50 අවුරුද්දක් රජකම් කළේය. ඔහු තමාගේ පිය වූ ආමාශයා කළ සියල්ල ලෙස ස්වාමින් වහන්සේගේ ඇස් සමූහෙහි හරිව තිබුණු දේ කළේය. දේව දර්ශනය පිළිබඳ තේරුම් ඇත්තා වූ ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන් වහන්සේ සෙව්වේය. ඔහු ස්වාමින් වහන්සේ සෙව්තාක්ම දෙවියන් වහන්සේ ඔහු සඵල කළසේක. මෙතන පැහැදිලිව කියනවා ස්වාමින් වහන්සේ සෙව්වතා කල්ම දෙවියන් වහන්සේ ඔහුව සඵල කළ බව. මෙතනදී විශේෂයෙන් අපිට පෙන්වලා දෙන්න අපි දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්තේ සිටිද්දී දෙවියන් වහන්සේ අපේ කරන ක්‍රියාවල් සඵල කරනවා. දෙවියන් වහන්සේ අපිව උසස් කරනවා. දෙවියන් වහන්සේ අපිව සුවෙන් තබනවා. දෙවියන් වහන්සේ අපිව ආරක්ෂාවෙන් තබනවා. නැවතත් 16 වෙනි පදයේ මෙසේ කියනවා. නමුත් ඔහු බලවත් වූ කල නපුරු කරන ලෙස ඔහුගේ සිත උඩඟ වී ඔහු දුම් පූජාසනයේ පිට සූදුදුම් ඔප්පු කරන පිණිස ස්වාමින් වහන්සේගේ මාලිගාවට ඇතුල් වීමෙන් තමාගේ දෙව් ස්වාමින් වහන්සේ විරුද්ධව වර්ධ කළේය. නමුත් අසරියා පූජකයාද ඔහු සමග වික්‍රමාන්විත මනුෂ්‍යයන්ව සිටි ස්වාමින් වහන්සේගේ පූජකයන් 80 දෙනෙක්ද උසියා රජු පස්සේ ගොස් ඇතුල් වී ඔහුට විරුද්ධව සිටමින් ඔහුට කතා කොට උසියාණෙනි සුදුදුම් ඔප්පු කිරීමට කැප කරන ලද ආරොන්ගේ පූජකයන් වන පූජකයන්ට මිස ස්වාමින් වහන්සේ ඉදිරියෙහි සුදුදුම් ඔප්පු කිරීමට ඔබට අයිති වැඩක් නොවේ. ශුද්ධ ස්ථානයෙන් පිටතට යන්න මක් නිසාද ඔබ වරද කළේය. මෙය දෙව් ස්වාමින් වහන්සේගෙන් ඔබට ගෞරවය පිණිස නොවන්නේ යයි කිව්වෝය. එවිට උස්සියා උදහස් වී සුවඳ දුම් ඔප්පු කිරීමට දුම් වාජනයෙන් ඔහුගේ අතේ තිබුණේය. ස්වාමින් වහන්සේගේ ගෘහයේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමග උදහස්ව සිටියදී පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ කුෂ්ඨ රෝගය හටගත්තේය. අනාගතවත් වූ යෝනාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට ස්වාමින් වහන්සේගේ වචනය අමිත්තයිගේ පුතු යෝනා වෙතට පැමිණ නුඹ නැගිට නිනිවේ නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොර ගසා පන්න. මක් නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක. එහෙත් යෝනා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් තර්තිෂ්ඨ පලා යන පිණිස නැගිට යොප්පාවට බැස ගොස් තර්තිෂ්ඨ යන නැවක් එහි සම්භවී ඊට ගාස්තු ගෙවා ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමග තර්තිෂ්ඨ යන පිණිස ඒකට නැගුණේය. නමුත් ස්වාමින් වහන්සේ තද සුළඟක් මුහුද පිට පැමිණෙව්සේක. එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ලං විය. මෙතන නැවතත් අනාගතවත් වූ යෝනාගේ පොතේ දෙවනි පරිච්ඡේදයේ මෙසේ කියනවා. එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට තමාගේ දෙවි වූ ස්වාමින් වහන්සේට යාච්ඡා කරමින් මෙසේ කීවේය. මාගේ පීඩාව නිසා ස්වාමින් වහන්සේට හඬ ගැසීය. උන්වහන්සේද මට උත්තර දුන්සේක. මෙතනදී අපි දකිනවා යෝනා තීරණය කරනවා නැවත නිනිවේට ගොස් ඒ සුභාරංචිය ඔවුන්ට කියන්න. ඒ වෙලාවේ තමයි ඔහුව දෙවියන් වහන්සේ නිදහස් කරන්නේ. ඒ වගේ අපි දකිනවා මේ උස්සියාගේ සිද්ධියේ අපි දෙවියන් වහන්සේගේ කැමැත්තේ සිටියේ නැත්නම් අපි කො අසනීප වෙන්න පුළුවන්. එසේත් නොමැතිනම් වෙන ප්‍රශ්නයකට අපිව පැටලෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට භයානක රෝගයක් අපි තුල තියෙන්න පුළුවන්. සමහරවිට දොස්තරලා කියන්න පුළුවන් මේ රෝගයට කිසිම බේතක් නැහැ. මේකට තියෙන්නේ පේන් කිලර්ස් විතරයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ රෝගයට බේත් ගන්නවා නම් ජීවිත කාලෙම මේ රෝගයට බේත් ගන්න ඕනේ කියලා. ඒ වගේ ඕගොල්ලෝ මෙවන් තත්වයක දවසේ ඉන්න පුළුවන්. මෙවැනි වෙලාවක නම් ඔබ සිටින්නේ දෙවියන් වහන්සේ තුල දන ගසන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත සොයන්න. ඔබ මෙවැනි අවස්ථාවකදී ඔබට ආත්මික වර්ධනය වුණ පුද්ගලයාට ගොස් ඔවුන්ගෙන් දැනුමුතුකම් ගන්න අවශ්‍යයි. මම ගත්තා වූ දෙවෙනි බයිබල් කොටසේ සඳහන් වෙනවා ඒ පූජකයාගේ දේ ඒ රජුරුවන් කරන්න යෑමෙන් ඔහුට ලැබුණු විපාකය. ඒත් අලුත් කිවිසුම අනුව අපිට ඒක අදාළ නැහැ. අලුත් කිවිසුම අපි සියලු දෙනාම රාජකීය පූජකයෝ. නමුත් අපි කරන සේවය ගැන සුපරීක්ෂාකාරව සිටීම අපි ඉදා වැදගත්. අපි දෙවියන් වහන්සේ කැමැත්ත තුල සිටලාද මේ සේවය කරන්න කියලා අපි සොයා බැලීම ඉතාම වැදගත්. ඔබ යම් කිසි අතීත තත්වයක සිටිනවා නම් ඔබ ඒ ආත්මිකව සොයා බැලිය යුතුයි.
දෙවියන් වහන්සේ කැමති නෑ ඔබ විනාශ වෙනවට, ඔබ අසනීපයෙන් ඉන්නවට, ඔබ දුර්වල වෙනවට. ඉතින් මම ඉදිරි බයිබල් පදවල පෙන්වලා දෙන්නම් දෙවියන් වහන්සේගේ කැමැත්ත. පියෙක් තම දරුවා අසනීපයෙන් සිටිනවට කැමති නැතුව සේම දෙවියන් වහන්සේත් අකමැති අපි අසනීපයෙන් සිටිනවට. සුදු පවුල්තුමා 2 කොරින්ති 12:7 මෙසේ කියනවා. තවද ඒ එලිදරව් කිරීම වල අතිශය උතුම්කම කරුණකටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි උලක් මාගේ මාංශෙහි මට දෙන ලද්දේය. ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය. ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන 3 වරක්ම ස්වාමින් වහන්සේගෙන් ඉල්ලුවෙමි. උන්වහන්සේද මාගේ කරුණාව නුඹට සෑහි. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වෙන්නේ යයි මට කීසේක. සමහරලාට ඔබට හිතන්න පුළුවන් මේ බයිබල් පදයේ අනුව පාවුල්ටත් මේ වගේ ප්‍රශ්නයක් තිබුණා, මටත් තියෙන්නේ ඒ වගේම ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා ඔබ හිතන්න පුළුවන්. එසේ දෙවියන් වහන්සේගේ හරි එළිදරව්වක් හඬක් නැතුව එහෙම හිතන්න එපා කියලා මම විශේෂයෙන් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. මොකද මමත් මේ වගේ තත්ත්වවලට, මේ වගේ කාරණාවලට මගේ ජීවිත කාලයේ දෙවියන් වහන්සේ ගමනේදී මම මුණ පාලා තියෙනවා. අවස්ථාවලදී අපි දෙවියන් වහන්සේගෙන් විමසන්න අවශ්‍යයි මේක සතුරාගේ ප්‍රහාරයක්ද නැත්නම් අපි කුමක්ද මේ සඳහා කළ යුත්තේ කියලා. සමහරවිට මම කිව්වා වගේ මේක අවුරුදු 10ක් 15ක් පරණ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දැන් වැඩි වෙලා. උදෑසන නැගිටලා දෙවියන් වහන්සේ දන ගසන්න. උන්වහන්සේ එවිට ඔබට පෙන්눔 කරයි ඒට කුමක්ද කළ යුත්තේ කියලා. ඒ රෝගේ පටන් ගත්ත දවස කාල වකවානුව ගැන හිතන්න. ඒ කාලයට ඔබගේ මනස යවන්න. ඒ කාලේ සිද්ධ වුණු ආත්මික සිද්ධීන් ඔබ විපරම් කරන්න. ආශ්‍රය කරපු මිනිස්යන් ගැන කුඩා කාලයක් හිතන්න. සේවය කරපු මිනිස්යන් කරපු සේවාවන් ගැන හිතන්න. ඒකට දෙවියන් වහන්සේ ඉදිරියව කරයි ඔබට මේ රෝගයට මොකද්ද පිළිතුර කියලා. ඔබ සමහරලාට හිතයි මේක අපේ තාත්තටත් තිබුණා මේ අමාරුව, මටත් තාත්තගෙන් තමයි අවිල්ලා තියෙන්නේ, නැත්නම් අපේ අම්මටත් තිබුණා මේ අමාරුව, ඒ පරම්පරාවෙන් ආපු රෝගයක් තමයි කියලා. හැබැයි දේව වචනය පැහැදිලිව කියනවා උන්වහන්සේගේ කසපහර වලින් අපේ සියලු රෝග වලට සුවය තියෙන බව. උන්වහන්සේ ගසක එල්ලුනේ අපිව සාපයෙන් පාපයෙන් නිදහස් කරන්න. උන්වහන්සේ නිකන් කුරුසියට ගියේ නැහැ. උන්වහන්සේ නිකන් අපේ වෙනුවෙන් මැරෙන්න තීරණය කරන්නේ නැහැ. යම්කිසි හේතුවක් මතයි ඒ දේ කළේ. ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදයේ සිට දෙවියන් වහන්සේ ශුද්ධාත්මයෙන්ද බලයෙන්ද නාසරී යේසුස් වහන්සේ ආලේප කළ බවත්, දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බැවින් උන්වහන්සේ යහපත්කම් කරමින්ද යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසිරුණු බවත්ය. මෙතන අපිට පේනවා උන්වහන්සේ යක්ෂයා විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින් හැසිරුණු බව. මෙතනදී අපිට දිගටම පේනවා උන්වහන්සේගේ හදවත යක්ෂයාගේ පීඩාවෙන් අපිව ගලවා ගැනීම. ඒක පේදුරුස් 2:24 මෙසේ කියනවා. අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත් වන පිණිස උන්වහන්සේම තමන්ගේ ශරීරයන් ගසක් පිටදී අපගේ පාපයන් ඉස්තුරුසේක. උන්වහන්සේගේ තුවාල වලින් නුඹලා සුව කරනු ලැබුවය. ඉංග්‍රීසි පරිවර්තනයේ මෙසේ කියනවා who himself bore our sins in his own body on the tree that we have dead to sin might live for righteousness by whose stripes you were healed. මෙතන දේවල් දෙකක් උන්වහන්සේ කියනවා අපි ධර්මිෂ්ඨයි කියලා. එලෙසම උන්වහන්සේගේ කසපහර වලින් අපිට සුවය ලැබී තිබෙන බව මෙතන දේව වචනය ප්‍රකාශ කරනවා. මේ වෙලාවේ මේ දේව වචනය අසන සියලු දෙනාට යේසුස් වහන්සේගේ කසපහර වලින් සුවය නිදහස් කරනවා. මෙතන තව වැදගත් දෙයක් අපි සිතලා බලමු. වෛද්‍ය විද්‍යාවේ කියනවා ලෙඩ රෝග වර්ග කොටස් වලට බෙදුවොත් මේ වර්ග තියෙන 39යි කියලා. සාමාන්‍ය කසපහර 40ක් ගහපු පුද්ගලයෙක්ව කුරුසි ගසේ එල්ලන්නේ නැහැ කියලා රෝමේ නීතියක් තිබුණා. උන්වහන්සේට හරියටම ගැහැවේ කසපහර 39යි. උන්වහන්සේ කසපහර 39ක් කෑවා. උන්වහන්සේ කුරුසි ගසත් එල්ලුවා. ඉතින් මෙතෙන්දී අපි දකිනවා උන්වහන්සේ කසපහර 39 කෑවේ අපේ රෝග සුව වෙන පිණිසයි, ලෙඩ රෝග සුව වෙන පිණිසයි. උන්වහන්සේ කුරුසි ගසේ එල්ලුනේ උන්වහන්සේ අපේ සාපයට
කමාව දෙන පිණිසයි. මෙතෙන්දී අපි දකින්න ඕනේ මේ රජුන්ගේ රජ, ස්වාමීරුන්ගේ ස්වාමින් වහන්සේ, මේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ මේ ගෙව්වේ අපේ පාපයට, සාපයට කුලිය. අපේ ලෙඩ රෝග වලට කුලිය තමයි උන්වහන්සේ ගෙව්වේ. ඒ වගේම දේව වචනේ අපි සඳහන් වෙනවා උන්වහන්සේ ලැජ්ජාවටපත් වුණා කියලා. අපිව ලැජ්ජාවටපත් නොවන පිණිස. උන්වහන්සේ අධෛර්යයටපත් වුණා කියලා තියෙනවා. අපිව අධෛර්යයටපත් නොවන පිණිස. උන්වහන්සේ දේවල් දරාගත්ත කියලා දේව වචනේ සඳහන් වෙනවා. දේව වචනේ සඳහන් වෙනවා මෝසෙස් අවුරුදු 120ක් ජීවත් වෙලා හිටිද්දී ඔහුගේ ඇස් දෙක හොඳට පෙවුණා කියලා. ඒ වගේම ඔහු නෙබෝ කියන කන්දර ඔහු නැග්ගා. ඔහුගේ ජීවිතයේ ඔහු ස්වාමින් වහන්සේ වෙතට යන්න පළමුවෙන්. ඉතින් මේකෙන් අපිට පෙනී යනවා අපිට අපේ මරණය දක්වාම අපිට සුවෙන් සිටීමට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තිබෙනවා. දෙවියන් වහන්සේගේ බලය සෑහේ කියලා. අලුත් කිවිසුමේ අපිට කියන්නේ යේසුස් වහන්සේ උදෙසා අපි ලෙඩ වෙලා ඉන්න අවශ්‍යයි කියලා. අපි ලෙඩ වීමෙන් උන්වහන්සේගේ බර දරන්න අවශ්‍යයි කියලා කෝ එක ස්ථානයකවත් විශේෂයෙන් කියන්නේ නැහැ මේ පවුල්ගේ කතාව හැර. අපි ලෙඩවීමෙන් දෙවියන් වහන්සේව මහිමයට පැමිණීමක් ගැන මට නම් සිතා ගන්න අමාරුයි. සුදු යෝහන් 11:4 කියනවා ඒ රෝගය මරණය පිණිස නොව එයින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා මහිමයට පමුණුවන ලබන පිණිස දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහායි. මෙතනදී යම් කිසි මිනිසෙට රෝගයක් තිබිය හැකි දෙවියන් වහන්සේගේ මිනිසෙට ගොස් ඔහුව සුව කරන්න. ඉතින් ඔබ රෝගයේ තිබෙන මිනිසයා නම් ඔබ දෙවියන් වහන්සේව සෙවිය යුතුයි මේ අවස්ථාවේදී. යේසුස් වහන්සේ කොයි අවස්ථාවකදත් කිව්වේ නැහැ ඔහු ළඟට ආපු අයට ඔබ හැදෙන්න අවශ්‍යයි. ඔබ නැත්තම් ඔබේ මේ වරද තියෙනවා. ඔබ සුව කරන්න බෑ කියලා කොහොම අවස්ථාවකත් යේසුස් වහන්සේ කිව්වේ නැහැ. රෝමවරුන්ට රිල්ලද යවුම් පත්‍රයේ පෞල්තුමා තුලින් දෙවියන් වහන්සේ 8 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ මෙසේ කියනවා. තවද යේසුස් වහන්සේ මළුන්ගෙන් නැගිට වූ තෙරුන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නුඹලා තුල වාසය කරනසේක් නම් ක්‍රිස්තුස් යේසුස් වහන්සේව මළුන්ගෙන් නැගිට වූ තෙරුන් වහන්සේ නුඹලා තුලෙහි වසන තමන්ගේ ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක. මෙතනදී කියනවා අපි තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේට බලය තියෙනවා අපේ මරණීය ශරීර ජීවත් කරන පිණිස. ඉතින් අපි තුල සමහර වෙලාවට මරණීය රෝගයක් තියෙන්න පුළුවන්. ඒ දේ සුව කරන්න සුද්ධාත්මයන් වහන්සේට බලය තියෙනවා. මොකද මෙතන කියනවා යේසුස් වහන්සේව මළුන්ගෙන් නැගිට්ටුවා වූ සුද්ධාත්මයන් වහන්සේ අපි තුල ඒ ආකාරයෙන්ම ක්‍රියා කරනවා කියලා. මෙතන ලස්සන කතාවක් තියෙනවා නික්මයන් පොතේ 32:27 එක එක්කෙනා තම තමාගේ කඩුව කලවෙහි බැඳගෙන කඳවුර මුළුල්ලේ දොරටුවෙන් දොරටුවට ඔබ ගොස් එක එක්කෙනා තම තමාගේ සහෝදරයාද එක එක්කෙනා තම තමාගේ මිත්‍රයාද එක එක්කෙනා තම තමාගේ අසල්වාසියාද මරාපල්ලයයි ඊශ්‍රායලගේ දෙවියෝ ස්වාමින් වහන්සේ කියනසේකයි ඔවුන්ට කීවේය. ලෙවිගේ පුත්‍රයෝ මෝසෙස්ගේ වචන ලෙස කොළෝය. එසේ ඒ දවසේදී සෙනග අතරින් 3000ක් පමණ මිනිසයෝ වැටුණෝය. මේ මෝසෙස් තුලින් දෙවියන් වහන්සේ ව්‍යවස්ථාව දුන්නට පස්සේ උන දෙයක් ගැන තමයි මම මේ කිව්වේ. 3000ක් මිනිස්සු මැරුණා. එසේම ක්‍රියා 2:41 මෙසේ කියනවා. එකල ඔහු වචනය පිළිගත් අය බෞතිස්ම කරනු ලැබුවය. ඒ දවසේදී 3000ක් පමණ මිනිස්සු ඔවුන්ට එකතු කරන ලද්දෝය. මෙතන ශුද්ධාත්මයන් වහන්සේ ලැබීමෙන් පසු ගෝලයෝ සේවය කරද්දී පළවෙනි සේවයෙන් 3000ක් පමණ මිනිස්සු ගැලවීම ලැබුවා. අපි අතන දකිනවා ව්‍යවස්ථාව දෙවියන් වහන්සේ දුන්නාට පස්සේ 3000ක් මිනිස්සු මැරෙනවා. ඒ වගේම ගෝලයන්ව ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් බෞතිස්ම කරලා ඔවුන් සේවය කරද්දී 3000ක් මිනිස්සු ගැලවෙනවා. ඔයගොල්ලන්ට තේරෙනවා දැන් ව්‍යවස්ථාවේ කාලයේ ඒ වගේම අනුග්‍රහයේ කාලයේ තියෙන වෙනස. ව්‍යවස්ථාවේ කාලයයි අනුග්‍රහයේ කාලයයි අපිට සමාන කරන්න බෑ. ඒ සිද්ධි මේ සිද්ධි අපිට එක වගේ සමාන කරන්න බෑ. අපි ඉන්නේ අනුග්‍රහයේ කාලයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි ගැලවීම ලැබීම අපි සුවය ලැබීම. ඒ තමයි දෙවියන් වහන්සේගේ පරම කැමැත්ත. මෙතන ක්‍රියා 2:42 මෙසේ කියනවා. තවද ඔහු ප්‍රේරිතයන්ගේ ඉගැන්වීමෙහිද සහභාගීකමෙහිද රොටි කැඩීමෙහිද යාචාවලද ස්ථිර ලෙස පැවතුනාහ.
එවිට සියලු දෙනා කෙරෙහි බය පැමිණුණේය. බොහෝ පුදුමද හාස්කම්ද පේරිතයන් කරුණකටගෙන කරන ලද්දේය. එලෙසම යාකොබ් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 14 මෙසේ කියනවා. නුඹලා අතරින් යමෙක් රෝගාතුරව සිටින්නේද ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬ ගසාවා. ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට ඔහු දිසා යාච්ඡා කරත්වා. එවිට ඇදහිල්ලේ යාච්ඡාවෙන් රෝගාතුරයාට සුවය ලැබේ. ස්වාමින් වහන්සේ ඔහු නැගිටවනවා ඇත. ඔහු පාපයක් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. මෙතන අපිට පේනවා සභාවේ ඉහළ ආත්මික තලය කැවසන පුද්ගලයන්ට කියලා යාච්ඡා කරගැනීමේ හැකියාව යම් කිසි කෙනෙකුට තමන්ට යාච්ඡා කරලා තමන්ටම සුව වෙන්න බැයි නම්. ඉතින් මෙතනදී තවත් විශේෂ දෙයක් පේනවා. සභාවේ වැඩිමහල්ලන්ගේ යාච්ඡාව තුළින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ පාපයට පවා කමාව දීලා තියෙනවා. ඒ කියන්නේ මදහත්කාම තුළින් දෙවියන් වහන්සේ තව කෙනෙක්ගේ පාපයට කමාව දෙනවා අපි මෙතෙන්ද දකිනවා. එතෙන්දී තව කෙනෙක් මම බෙදා ගන්න කැමති ගොඩක් වෙලාවට අපි නොසලකිල්ල නිසා අපි වැඩ කරනවා මහන්සි වෙලා හරියට නිින්දක් නැහැ. මානසික පීඩනය හරියට කෑමක් නැහැ. ඒ වගේ වෙලාවට අපිට එක්ක යක්ෂයා මේක පාවිච්චි කරලා අපිට පහර දෙන්න පුළුවන්. සමහරවිට අපි සිත කනස්සල්ලෙන් සිටනවා. මේකත් දිගින් දිගටම අපි සිටීමෙන් යක්ෂයා මේක පාවිච්චි කරනවා අපිට ඇතුල් වෙලා අපිට පහර දෙන්න. යක්ෂයා අපි තුලට එන්නේ නැහැ. හැබැයි මේ සිදුර පාවිච්චි කරලා මේ අපේ දුක් වෙන ස්වභාවය පාවිච්චි කරලා හො එක රෙඩ රෝග ගේන්න උට හැකියාවක් තියෙනවා. දේව වචනයත් කියනවා ප්‍රීතියෙන් ඉන්න කියලා. එම නිසා අපි කනස්සලු දුක් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වගේම අපි අවශ්‍ය වෙලාවට විවේකී ගන්න අවශ්‍යයි. හරි වෙලාවට කෑම කන්න අවශ්‍යයි. ඉතින් අපේ ජීවිතේ අපි හොඳ පුරුදු තියාගන්න අවශ්‍යයි. එලෙසම පුළුවන් අවස්ථාවලදී ශාරීරික ව්‍යායාම වල අපි යෙදෙන්න අවශ්‍යයි. මම අහලා තියෙනවා දේව සේවකයෝ කියන මම පැන්ඩෝල් පෙත්තක්වත් යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අරන් නැහැ කියලා. මට කිසිම රෝගයක් හැදිලා නැහැ කියලා. ඉතින් ඔවුන් ඊටාම ආත්මික වර්ධනය වෙලා ඔවුන් දවසට පැය 3-4ක් යාච්ඡා කරනවා. ඔවුන් අධ්‍යක උත්සාහය යාච්ඡා කරනවා. ඔවුන් සේවය කරනවා. ඉතින් අපි මෙසේ දේව වචනය කියවීම තුළින් සේවය කිරීම තුළින් ආත්මික වර්ධනය වුණොත් අපිට පුළුවන් බෙහෙත් ගන්න නැතිව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට අපිට ගමන් කරන්න. සියලු දෙනාට මේසු පිහිටයි.